තට්ටු ගගහ ඇති. ඉතින් තනිකර මේ ඔබ රට ගිහිල්ලා ආවට පස්සේ උඹේ මෙමරියක් આવුත්. ඔන්න අර පහුවෙච්ච පාලම තමයි මේ සිඩ්නි බෝඩර් එක සිඩ්නි මම කොළඹ කොල්ලෙක් ඕන බෝඩරයක් සල්ලං ලකී 7 බලමු ලයිට් දාලා මේ මිනිස්සු දන්න අපි කුලියට ඇවිත් ඉන්නේ කියලා. පොඩට කෑ ගන්න එපා. ජය වේවා. ප්‍රියතමෂේම මේ රටේ ඊළඟ ජනාධිපති වෙනවාමයි. ගල් කඳු තුනට තමයි Three Sisters කියන්නේ. මේ දිනේ Blue Mountain කඳුයි ආය පේන නැති ඔයගොල්ලන්ට. හෙලෝ ගයිස් කොහොමද? ඉතින් ඔසී කොල්ලා අද දුර ගමනක් යන්න හදන්නේ මේ කාර් එකේ රෝඩ් ට්‍රිප් එකක් යන්න හදන්නේ සිඩ්නි. ඉතින් කිලෝමීටර 1300ක් මේ ගමන. පැය 13ක් යනවා. ඉතින් මේ ගමන මම යන්න බලාපොරොත්තු වෙන්නේ දවසක් අපි දැනක නැවතිලා මම යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා පැය 13ම එක දිගට යන්නේ නැහැ. ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනා කරන බ්ලොග් එකට දැන්ට වෙලාව 7:05 උදේ අපිට තාම කරුණායි ළමයි එනවා ඇති. එහෙනම් රැඳී සිටින්න බ්ලොග් එකත් එක්ක. අපි ඉස්සල්ලාම යන්නේ මරේ බ්‍රිජ් ඉඳන් ග්‍රිෆිත් වලට ඔය පේන දි ඩිරෙක්ෂන් 7 hours 45 minutes ග්‍රිෆිත් වලට ගිහිල්ලා තමයි අපි ඉදිරි දුර යන්නේ. ආගන්තුක කුරුල්ලා. ඔය හරි තට්ටු ගගහ ඇති. පේනවන ළමයි ඉතින් ඕස්ට්‍රේලියාව කියන්නේ මහත් දීපයක්. ඉතින් අපිට දැන් ඉර පෑවුවා. අපිට දැන් නම් වෙලා වටට කාලා. ඉතින් මේ තනි ඉද්ද ගහපු කෙලින් පාරේ තමයි යන්නේ. ඉතින් 110යි ස්පීඩ් එක. ඉතින් තනිකර මේ ඔබ රට ගිහිල්ලා ආවට පස්සේ උඹේ මෙමරියක් આવුත්. ඔය රටවල් ගැන නම් මතක් කරන්නේ. ඒකනේ අපි ඕවා යන්නේ නැත්තේ. මම නෙමෙයි ඩ්‍රයිව් කරන්නේ යාළුවෙක් ඩ්‍රයිව් කරන්නේ. ඉතින් මාරු ඩ්‍රයිව් කරමු අපි කියලා තමයි කතා වුනේ. ඉතින් මේ ගමන ඉතින් පැය 13ක් එක දිගටම යන්න බැරි හින්දා තමයි අපි නැවති යන්නේ. ඉතින් පිට රටවල මෙහෙම තමයි මේ ගොඩාක් දුර ඉතින් යන්න ඕනේ කිලෝමීටර් 1300 යන්නේ. ළමා අපි ටවුමකට ආවා. මේ ටවුන් එකේ නම ලෙමරු පොඩි ටවුමක් මේක. මොනවද කියන්නේ සැටලයිට් එක. වෙලාව 8:18යි උදේ. සයිලෝස් තියෙනවා පේනවා ඇති ලස්සනයි. මොකුත් ඇරලා නැහැ මේ වෙලාවේ. කඩවල දොරවල් එහෙම ඔක්කොම වහලා ළමයි. මගේ ගෙදර මන් දොර හයියෝ කවුද දොර වහන්නේ? next town පිනරු. අපි පිනරු ටවුන් එකට ආව ළමයි. නිකන් පේන්නේ නිකන් භූත ටවුන් එකක් වගේ. looks like a ghost town. අපි දැන් වික්ටෝරියා බෝඩර් එක පැනලා ළමයි. ඒ කියන්නේ දැන් මේ ගමන යන්නේ ප්‍රාන්ත දෙකක් හරහා. ඒ කියන්නේ දැන් අපි සවුත් ඕස්ට්‍රේලියාව වෙලා ඉඳන් කෙලින්ම වික්ටෝරියා ප්‍රාන්තය හරහා තමයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට යන්නේ. දැන් මේ අපි වික්ටෝරියා බෝඩර් එක පැන්නා. ඔය හොඳට මතක තියාගනින්න. අපි හොඳ බොදු ගොවිකම් කරු උඩරට ඉන්නට ඉඳලා ආවිලා තියෙන බද්දට. හැබැයි අපි ආවේ ලේසියට. ඔන්න ළමයි අපි පැය 5ක විතර ගමනක් ඉවර කරලා දැන් අපි ඔන්න ළමයි දැන් අපි පැය 5ක විතර ගමනක් ඉවර කරලා දැන් අපි කිට්ටු වෙන්නේ වික්ටෝරියා නිව් සවුත් වේල්ස් බෝඩර් එකට. මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නුවා වික්ටෝරියා සවුත් ඕස්ට්‍රේලියා බෝඩර් එක. දැන් අපි කිට්ටු වෙනවා දන්නේ වික්ටෝරියා නිව් සවුත් වේල්ස් බෝඩර් එකට. දැන් මගේ ඔරලෝසුවේ වෙලාව 11:00යි. නමුත් දැන් වික්ටෝරියා වෙලාව 12:00යි. ඒක ගානට ෆෝන් එකේ වෙනස් වුණා. දැන් අපි බලමු ඉස්සරහට නිව් සවුත් වේල්ස් බෝඩර් එකට යද්දි මොකද්ද වෙන්නේ කියලා. මරේ රිවර්. මරේ රිවර් අපේ මරේ බ්‍රිජ් වල තිබ්බත් මේ මරේ ගඟම තමයි හොඳේ. මරේ රිවර් එක ළමයි හොඳේ මතකනේ අපි මේ ගඟෙන් තමයි ආවේ. ඔන්න අර පහුවෙච්ච පාලම තමයි මේ සිඩ්නි බෝඩර් එක සිඩ්නි ඔන්න අර පහුවෙච්ච පාලම තමයි නිව් සවුත් වේල්ස්. එතකොට වික්ටෝරියා බෝඩර් එක. එතනින් එහාට තමයි ප්‍රාන්ත දෙක තියෙන්නේ. මම කොළඹ කොල්ලෙක් ඕන බෝඩරයක් සල්ලං. ඔන්න ළමයි පැය 8ක ගමනකට පස්සේ අපි ආව ග්‍රිෆිත් ටවුන් එකට. තේරුණානේ දැන් අද මෙහි තමයි අපි නවතින්නේ. ග්‍රිෆිත් ටවුන් එකේ මොටෙල් එකක් බුක් කරලා තියෙන්නේ. ඔන්න ග්‍රිෆිත් ටවුන් එක. මම පස්සේ විස්තර ටිකක් කියන ගමන් තව පෙන්නන්නම්. පේනවා ඇති ඔයගොල්ලෝ මේ මිදිත් තියෙනවා. මිදි වතුවල නම් දැන් මිදි ඉවරයි. මේ දැන් ඕටම් එකට කොළ හැලීගෙන යන්නේ. මරු මාරයි නියමයි එල කිරි එල පවුසි. ළමයි දැන් අපි යන්න හදන්නේ මේ අපි නැවතිලා ඉන්න තැනට. Okay, here's the place we are going to stay. Yambil Inn Hotel.
කෙල්ලෝ නැත්නම් විනෝදී කොහින්දෝ ලස්සන පාසනාවක් තිබේදෝ මොටෙල් එකේ ගත්ත රූම් එකක් නම්බර් 7 ලකී 7 බලමු ලයිට් දාලා මේ මිනිස්සු දන්න අපි කුලියට ඇවිත් ඉන්නේ කියලා. මොකට කෑ ගන්න එපා. අනේ පාටි රෝල් ලොකර පළගෙට. ඔය තියෙන්නේ ඇඳන් දෙකක් තියෙනවා. ඔය තියෙන්නේ නියවනේ. ෂොක් හැබැයි. ටීවී එක අපි දැන් කිචන් එකට පොඩ්ඩක් අඳුරුයි. තියෙන්නේ පොඩි ටයිනි බාත්රූම් එකක් තියෙනවා. ඔය තියෙන්නේ බාත්රූම් එක. කිචන් එකේ ලයිට්ස් කොහෙද හොයාගන්න බැරි වුණා. පොඩි ටයිනි යුනිට් එකක් හැබැයි ලස්සනයි. හොඳයි ෂොක්. හොඳයිනේ ලස්සනයි ෂූටි ලස්සනයි ෂොක්. අද රැට අපි නවතින්න මෙතන. මේ තියෙන ළමයි මේ මොටෙල් එකෙන් එළිය පේන විදිහ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකට මේ සල්ලි ගියා ඩොලර් 155ක් නයිට් එකට. අනේ බොරුව එපා බං බොරුව එපා. මම ළමයි දැන් පොඩි වෝක් එකක් යනවා මේ ග්‍රිෆිත් ටවුන් එකේ. ඉතින් අපි බලමු මොනවද බලන්න තියෙන්නේ කියලා. දැන් ඒක ඩිනර් එකටත් මේ වෙලාව අපිට වැඩි. ඒ කියන්නේ වෙලාව 4:00මාරයි මෙහි. ඉතින් මේ ඩිනර් එක ගන්නවා නම් 6 විතර වෙනකන් ඉන්න ඕනේ. මේ ඉතින් මම පොඩ්ඩක් හිතුවා මේ පොඩි වෝක් එකක් යන්න. ඉතින් අපි බලමු මොනවද ටවුන් එකේ බලන්න තියෙන්නේ කියලා. අද බට්ට සීතලයි මේ මම ජැකට් එක රෝගෙන වගේ ඉන්නේ. ඔන්නලම අපි මේ සිටි එකේ මැද ඉන්නේ මේන් ස්ට්‍රීට් එකේ බලන්න ඕටම් එකට මේ කොළ හැලෙනවා දැන් ඕටම් එක ඉවරයි අපි දැන් වින්ටර් එක ඔෆිෂියලි පටන් ගත්තා මේ බලන්න මේ කොළ ඔක්කොම හැලීගෙන යන්නේ මේ පේනවද කිලෝමීටර් 729ක ඩ්‍රයිව් එකකින් පස්සේ අපි මේ ඇවිල්ලා ඉන්නේ ග්‍රිෆිත් ටවුන් එකට ඉතින් මේ කිලෝමීටර් 729ක ඩ්‍රයිව් එකකින් පස්සේ තමයි අපි මේ ග්‍රිෆිත් ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ පැය 8ක් ගියා අපිට මේ ඩ්‍රයිව් එක එන්න ඉතින් සැරින් සැරේ මාරුවෙන් නවත්ත ඒ වගේම රෙස්ට් අරගෙන මේ තමයි ගියේ නැත්තම් මේ අපිට ඊට කලින් එන්න තිබුණ එක දිගටම ඩ්‍රයිව් කරා නම් ඉතින් එහෙම එන්නත් අමාරුයි ඇත්තටම හරි මහන්සි ඉතින් ඩ්‍රයිවිං කියන එක ඩ්‍රයිවිං කරන අය දන්නවා ඇතිනේ ඉතින් දැන් අද පොඩ්ඩක් මේ ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදලා පොඩි එපිසෝඩ් එකක් එහෙම දාලා ඉතින් මේ හෙට තමයි ආයි ඩ්‍රයිව් කරන්න හෙටත් තමයි පැය 6ක විතර ගමනක් තියෙනවා අපිට සිඩ්නි වලට අඩේ මේ කඩේ වහලා මේ රයිනෝ කෙනෙක් ඉන්නවා ලස්සන පේන්නේ නැහැ හැබැයි හොඳ චැන්ඩලියර් එකක් අතර මේ ඇන්ටික් හොඳේ බඩු රුබයිල බාප්පේ අල්ලපුරාට කඩයක් තියෙනවා මේ මම දැනගත්තේ මල් මාල වලින් මේ ඇතුළට යන්න වුණා නැහැ අපිට මොකුත් ගන්න දෙයක් නැහැ ග්‍රිෆිත් කෝට් හවුස් ග්‍රිෆිත් උසාවිය මේ තියෙන්නේ ඔන්න පේනවා ඇති නරක මිස්සු යන්නේ ඔයාට තමයි හොඳේ මේ වැල්ලේ වැටගෙය ගස් දන්නව තෝගේ කෙරුවාව ළමයි බලන්න මේ අවුට්ඩෝර් වහලේ මේ මිදි වැල හොඳේ දැක්කද මේ කොළ රතු පාටලා තියෙන කොළ හැලෙන්න යන්නේ මේ හරි ලස්සනයි බලන්න මේ මලුත් එක්ක නියමෙට තියෙනවා මේ කොහොමද ගැලපීව ඔන්න වහලේ මෙන්න ළමයි මෙහි තියෙන ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක පේනවාද මේ ප්ලේන් එකකුත් තියෙන්නේ උඩින් අපි පාර පැනලා යන්න හදන්නේ මේක බලන්න මොකද්ද කියලා ඔය තියෙන්නේ වතුර මලක් තියෙනවා කරගෙන මම දන්නේ නැහැ මේකේ තේරුම මොකද්ද කියලා ප්ලේන් එක හොඳ නේවි එකේ ප්ලේන් එකක් මේ ගහලා තියෙන්නේ හරිද ඔය තියෙන්නේ ඔන්න ලෝක යුද්ධ කාලේ ගත්ත බන්ද අපිට ළමයි දැන් ඩිනර් එක මේ ගන්න වෙලාව වැඩි ඒක නිසා අපි තින්න කළා මේ ඕඩර් කරන්න හරි පස්සේ කොහෙන් හරි ගිහලා කන්න හරි ඉස්සෙල්ලාම අපි යනවා දැන් බෝතලයක් ගන්න බෝතලයක් අරගෙන පොඩ්ඩක් හවස් වගේ පොඩ්ඩක් නිදහසේ ගත කරන්න ඕනේ ඉතින් මම දැන් වැඩි හාඩ් එක ගන්නේ නෑ ළමයි ඉස්සෙල්ලාම හාඩ් එක ගත්තා හොඳටම ගත්තා මම දැන් හාඩ් එක ගන්න එක අඩු කරලා තියෙන වයින් බෝතලයක් වගේ සුළුවෙන් කරන දෙයක් තමයි අද ගන්න හිතාගෙන ඉන්නේ BWS එකට BWS එකේ මොනවද බලමු මොන මූසර කමත මිනිහු දවසම කාල කණේ කොගේ කකා බිබි අයි වාරන්න බඩු තියෙනවා හැබැයි මම නම් මේ ආඩ්ලික පැත්තට අද යන්නේ නෑ මම මේක ගන්න ළම මේක ඩොලර් 24යි ගන්න on card mate 24 don't want to bag as well nah okay guys අපි දැන් මොටෙල් එකට ආවා එහෙනම් cheers මම පොඩ්ඩක් ගන්නවා මේ white wine ටිකක් බොන්නේ මම දැන් වැඩි hard ටික ගන්න නැහැ කියලා කිව්වනේ එහෙනම් cheers වගේ මොකද්ද මිනිස්සුયો මේකේ තේරුම? නැමදාම වැඩේ ඉරලා බීගත්තු ගමන් ඉස්සර කොහොමද කිව්වේ? පඩි දවසට විතරයි බොන්න කිව්වා. පොඩින් යෝධියේ දැන් දවස් පඩේනේ. අපි ළමයි දැන් මේ පංජාබි රෙස්ටුරන්ට් එකට ආවා මේ හොඳ සුවඳයි මෙතන මේ හිතුන බත් ටිකක් කන්න ඕන කියලා හිතුනවා මේ මගේ යාළුවටත් තුන බත් ටිකක් කන්න ඕනේ කියලා ඒකින් අපි දැන් මේ බත් ටිකක් කන්න ආවි හදන්නේ හොඳේ ඕකේ ළමයි අපි ඩිනර් ඕඩර් කරා දැන් මේ මම ඊට කලින් පොඩි තව වයින් ෂොට් එකක් ගන්නවා මොකද මම ගැහුවේ වයිට් වයින් නිසා ඉතින් ඒකින්ද මම තව පොඩි වයින් ෂොට් එකක් ගන්නවා ඉතින් ඩිනර් එක එනකම් බෑ දැන් මේ ඉන්නේ මම දැන් ඕඩර් කරා මේ ඒ ළමයා ගියා ඕඩර් එක අරගෙන ඉන්නේ ඕකේ ළමයි අපේ කෑම එක ආවා ගෝඩ් බිරියානි එකයි පූරි සමග ස්ප්‍රින්ග් රෝල්ස් ඔන්න ඩිනර් එක පේනවනේ දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ හොඳේ එහෙනම් කව් චීර්ස් ජය වේවා ඉරට කන්නේ ඕයි ගෙදර දින අල්ල මම මේ කන්න ඉඳ ගන්න
ළමයි අර මේ පුරියක ඩෙසර්ට් ළමයි අර මේ පුරියක ඩෙසර්ට් එකක් ඉතින් ඒක පැන්රහයි ඉතින් ඒක අපි කරකොටනේ දන්නේ ඉතින් ඇත්තටම අපි මේගොල්ලන් කැම ගැන දන්නේ නැහැනේ ඉතින් ඒක පැන්රහයි අපි හිතුවා ඒකින් දෙක ඩෙසර්ට් එකක් විදිහට ගන්න ඉතින් අපි දැන් බුරියානි කන්න තමයි හදන්නේ මම බුරියානි දෙකක් ඕඩර් කරේ නැහැ මම බුරියානි එකයි ඕඩර් කරේ මොකද මේ මගේ අනිත් මේ යාළුවා එයා වැඩිව රයිස් කන්නේ නැහැ ඉතින් ඒක නිසා මේ මම හිතුවා මේ දෙකක් ගන්න නැතුව එකක් අරගෙන අපි දෙන්නම ෂේප් වෙන්න මේක ඇවිල්ලා ගෝඩ් බිරියානි එකක් प्रियतम शेफ මේ රටේ බීලගේ ජනාධිපති වෙනවාමයි. ඔය කලේ වැඩ කිම්බලා කන්නද මේ මාවද සුපි මේම thumbs up like your receipt? we are right. No worries. Thank you so much. Oh, good. No worries. Thanks and service, sir. Very good, huh? You too, live. Bye. You too, bye. පාන්දර 5යි ළමයි වෙලාව අපි ග්‍රිෆිත් වලින් ගමන පටන් ගත්තා අපිට පැය 5යි විනාඩි 15ක ගමනක් තියෙනවා කිලෝමීටර් 457ක් යන්න තියෙනවා දැන් වෙලාව උදේ 8යි ඉතින් අපි ඩ්‍රයිව් කරන්න පටන් ගත්තේ පාන්දර 5ට ඉතින් මම හොට් චොක්ලට් එකක් බොන ගමන් දැන් අපි පැය 3ක් ඩ්‍රයිව් කරලා දැන් මේ ඉන්නේ ග්‍රෙන්ෆෙල් කියන ටවුන් එකේ අපි ග්‍රිෆිත් වල ඉඳන් තමයි ආවේ දැන් පෙන්නන්නම් මේ ග්‍රෙන්ෆෙල් ටවුන් එක ලස්සනයි මේ ටවුන පොඩි ටවුමක් මේ මිනිස්සුත් හරි හොඳයි බේකරියකට මම ගියා මේක ගන්න මේ මිනිස්සුත් හරි හොඳයි මේ තියෙන ටවුන් එක පොඩි ටවුමක් හැබැයි ලස්සනයි මේ ටවුන් එක කොළ හැලිලා පේනවද ගහේ කොළ හැලීගෙන යන්නේ මීදුමයි වැස්සයි ළමයි ඒ වගේම දැන් මේ වින්ටර් එකනේ මේ පාට්ට සීතලයි මේ පැත්ත බලන්න තනිකර කහ පාටයි මේ අපේ හෝටන් තැන්න වගේනේ බැටළුව ඉන්නව පේනවත් දන්නේ නැහැ අධිවේගෙන් යන නිසා නවසීලන්තේ හරක් වගේ මෙහෙ ඉන්නේ බැටළුව බැතස් තමයි ළමයි මේ ටවුන් එකේ ළම පාට ලස්සනයි වань අර මේ සුද්දන්ගේ කාලේ වගේ මේ ලැම්ප්ස් තියෙනවා කැදැල්ලේ ඇතිබූ කිරිමි වගේ දෙමුවියන් සෙවනේ දැන් මම මේ ටවුන් එකේ බහලා පොඩ්ඩක් ඇවිදිනවා මොන හරි පොඩි දෙයක් බඩට දාගන්නත් ඕනේ ටිකක් අර ඩ්‍රයිව් කරලා තෝන්තුවාවත් වගේ කොහොමද තෝන්තුවාවනේ අනේ මගේ පනේ මොකද උනේ බීලා බලන්න කමක් නෑ අනේ සුදු පොඩි දැක්කයි හිරෙන් දෙයෝ මට බලන්න දුකයි මේකේ මෝල් එකට පොඩ්ඩක් යම් බලන්න අපි ඇතුළ පොඩ්ඩක් ආමඩා බතුරුස්ට් බේතර්ස්ට් මම හරියට දන්නේ නැහැ මේක ප්‍රොනවුන්ස් කරන්න බේතර්ස්ට් යකෝ මේක මගේ වරදක් නෙවෙයි මේ ගැට්ටි වරද මොකද්ද ගැට්ට පිට මේ ටවුන් එකනොත් යන්න ළමයි හදන්නේ මෙතන ඉඳනුත් කිලෝමීටර් 200ක් තියෙනවා මේ සිඩ්නි වලට ඉතින් මේ අපි දැන්ටමත් වෙලාව 11 මාර පහු වෙලා තියෙන්නේ ඉතින් අපි බැලුවේ දැම්ම පිටත් වෙන්න කියලා සිඩ්නි වලට යන අතරමඟදී අපිට හම්බ වෙනවා කටුඹා එහෙම නැත්නම් බ්ලූ මවුන්ටන්ස් ඒකත් පෙන්වන ගමන් යමු ත්‍රී සිස්ටර්ස් බලාගෙන යමු ළමයි ඈ ඔන්න ළමයි බ්ලූ මවුන්ටන්ස් ඈත පේනවත් දන්නෙත් නැහැ මේ බ්ලූ මවුන්ටන්ස් වල නොපේන පැත්තක් තමයි මම මේ පෙන්වන්නේ අපිට පේන්නේ අපි ගිහිල්ලා බලන්නේ වෙනම පැත්තක් හොඳයි කටුඹා ටවුන් එක ළමයි මේ මතක ඇති මම අර කලින් ඔයගොල්ලන්ට පෙන්නුවා බ්ලූ මවුන්ටන් මගේ බ්ලොග් එකක තිබ්බා මේ දැන් මම ඊට අවුරුදු ගානකට පස්සේ මම මේ ආපහු වෙන්නේ කටුඹා ටවුන් එකට. හැබැයි ඒ පාරන අපි කටුඹා ටවුන් එකට ආවේ නැහැ කෙලිම බ්ලූ මවුන්ටන් වලට තමයි ගියේ. බ්ලූ මවුන්ටන්ස්. ස්පාර්ක් somewhere. Oh hey, close. ඔන්න ළමයි අපි දැන් යන්න හදන්නේ බ්ලූ මවුන්ටන්ස් ත්‍රී සිස්ටර්ස් පෙන්නන්න ඔයාලට. මේ පල්ලෙහාල කෝට් එකට තමයි හොඳටම පේන්නේ මේ ත්‍රී සිස්ටර්ස් සහෝදරියෝ තුන්දෙනා. ඔය තියෙන්නේ ඔන්න ඔය ගල් කඳු තුනට තමයි ත්‍රී සිස්ටර්ස් කියන්නේ. ඒ කියන්නේ මේ දැන් සහෝදරියෝ තුන්දෙනෙක් ඉඳලා තියෙනවා. තාත්තා මායාකාරයෙක්. යකෙක් ඇවිල්ලා තිනවා කෙල්ල තුන්දෙනා කන්න. ඊට පස්සේ කෙල්ල තුන්දෙනාව බේර ගන්න ඕන නිසා තාත්තා මොකද කරන්නේ? කෙල්ල තුන්දෙනාව ගල් කරලා මේ මෙන්න මේ විදියට ගල් කරලා තාත්තා කුරුල්ලෙක් වෙලා තිනවා. තාත්තගේ තිබිලා තිනවා මායා ගලක්. මායා ගල නැති වෙලා යකා ගියාට පස්සේ කරන්න දෙයක් නැහැ කෙල්ල තුන්දෙනා ගල් වුණා. ඊට පස්සේ තාත්තත් කුරුල්ලෙක් වුණා. කරන්න දෙයක් නැහැ. අන්න එක තමයි ත්‍රී සිස්ටර්ස් ලගේ ජනප්‍රවාදය. මම ආයෙත් බලන්න ත්‍රී සිස්ටර්ස්
සිස්ටර්ස්ලා. ඔන්න තියෙන්නේ ඔය තියෙන 3 sisters. මේ තියෙන්නේ Blue Mountain කඳු යාය පේන ඇති ඔයගොල්ලන්ට. ලස්සනනේ. දැන් තමයි 3 sisters ලා හොඳටම පේන්නේ. මේක ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ මේ වගේම ලෝක උරුමයක් විදිහට තමයි මේක නම් කරලා තියෙන්නේ මේ Blue Mountain region එක. මේ උඩ ලුකවුට් එක මේ පේන්නේ. පේන නැති උඩ එකට එච්චර හොඳට පේන්නේ. පල්ලෙහාකට ළඟටම පේනවා. නිල් කඳු යාය මටයි. ඔන්න මෙතනට තමයි හොඳටම පේන්නේ Blue Mountain වල 3 sisters ලා. හරිද? ඔය තියෙන්නේ. ඔන්න මේ තියෙන ලෝකාර්ථය වගේ පල්ලම පේනවද? පේනවද පල්ලම? ඔන්න මේක මේ අවුරුදු මිලියන ගාණක් පැරණි වැහි වනාන්තරයක් හොඳේ. මගේ කලින් බ්ලොග් එකේ Blue Mountain බ්ලොග් එක නම් ලින්ක් එක දාන්නම්. ඒකේ තියෙනවා මේ ඔක්කොම විස්තරේ. හැබැයි ඒක නම් හරි නියත ගොන් මොකද දන්නවද? මගේ පරණ වීඩියෝ නම් හරි ගොන් ගන්නේ දැන් තමයි බලනකොට මතක් වෙන්නේ. ඒ වුණාට මේ ඒකේ මම දාන්න කොකඩල් ලින්ක් එක ඔයගොල්ලෝ බලන්න එක. ඕකේ ළමයි දැන් අපි Blue Mountains වලින් පිටත් වෙන්න හදන්නේ. අපිට සිඩ්නි වලට තව කිලෝමීටර් 200ක් තියෙනවා. ඉතින් අතරමැදදී ලස්සන දැන් හම්බෙයි දන්නේ නැහැ. හම්බුනොත් පෙන්නන්නම් මේ අපි බලමු මොකද වෙන්නේ කියලා. Blue Mountains වල ඉන්න පදිංචිකාරයන්ගේ රිච් කට්ටිය ඉන්නේ මෙන්න මේ කෑල්ලලු. ඉතින් මේක ටිකක් පේනවා ටිකක් අර කටුම්බ ටවුන් එකට වඩා ටිකක් දියුණුයි. දියුණු කියන්නේ පරණ ටවුමක් ඒ වුණාට ටිකක් රිච් මිනිස්සු ඉන්නේ මේ. අපි දැන් ටිකෙන් ටික සිඩ්නි කරා ළඟා වෙනවා. තව විනාඩි 34කින් අපි සිඩ්නි සිටි එක කිට්ටුවට යනවා. ලොං වීකෙන්ඩ් එකකින් ඉඳලා ළමයි මේගොල්ලෝ මේ දැන් සිඩ්නි වලින් කට්ටිය පිට වෙනවා. මේ එක එක තැන් වලට යන්න ඉතින් සාමාන්‍යයෙන් ඇඩ්ලයිඩ් වලත් ඔහොමනේ තත්ත්වය. පේනවා ඇති ඔයගොල්ලන්ට මේ දැන් අපි සිඩ්නි පැත්තට යනකොට තියෙන තදබදේ අඩු වුණාට සිඩ්නි ඉඳන් එනකොට තියෙන තදබදේ ටිකක් වැඩි. යමු සෙල්ල කතරගම. ඕකේ ළමයි එහෙනම් ප්‍රාන්ත 3ක් පුරා කිලෝමීටර් 1300ක් ගෙවාගෙන ආපු සිඩ්නි ගමන දැන් ඉවර කරන්න හදන්නේ. අපි දැන් සිටි එකට පේන මානේ ඉන්නේ. තව කිලෝමීටර් 10යි තියෙන සිඩ්නි සිටි එකට. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. විනෝදයක් ලැබුවා නම් සතුටක් ලැබුවා නම් ඉතින් ආරාධනා කරනවා. ඒ වගේම ඉල්ලා සිටිනවා මගේ channel එකත් subscribe කරන්න කියලා. එහෙනම් ජය වේවා. තවත් vlog එකකින් හමු වෙමු. සියා. Bye bye.